ඒ සවස් කාලයයි. ගෙවත්තේ සෙල්ලම් කරමින් සිටි දිනුගේ ඇස් ගියේ අල්ලපු ගෙදර තාප්පෙන් එපිටටය. අල්ලපු ගෙදර අයිති බන්දු මාමාගේ ගසක ඉදුණු රන්වන් පැහැති විශාල අඹ ගෙඩියක් හුළඟට සෙලවමින් දිනුට අතවනන වාසේ ඔහුට දැනුනි. අම්මෝ හරිම ලස්සන අඹ ගෙඩියක්. මේක මගේම වෙන්න ඕනේ. දිනු හිතුවේය. ඒ මොහොතේ ලීනා තම සෙල්ලම් බඩු පිළිවෙලට තියමින් දිනු මේ පැත්තට එන්න රෑ වෙනවා දඟ නොකර ඉන්න කියා කෑ ගැසුවාය. නමුත් දිනුට අවශ්‍ය වූවේ කටකාර අක්කාට හෝ අම්මාට හොරෙන් එම අඹ ගෙඩිය කඩා ගැනීමටයි. දිනු සෙමින් අල්ලපු ගෙදර තාප්පේ වෙත රූටා ගියේය. ඔහු සෙමින් අඩි තබාගෙන තිබු පුටුවක් තාප්පේට හේතු කරගෙන ඒයින් උඩට නැගීමට පටන් ගත්තේය. හුරුබුහුටි දිනු කිසිවෙකුගෙන් නැසන්නේ නැතුව හොරකම් කිරීමට පටන්ගත් බවක් ඔහුට දැනුනේ නැත. ඔහුගේ එකම අරමුණ වූයේ ඉදුණු අඹ ගෙඩියයි. දිනු අමාරුවෙන් තාප්පෙන් උඩට එසවි අත දික්කලේය. අඹ ගෙඩිය අතට ගැනීමට තවත් අඩියක් පමණක් ඉතිරිව තිබුණි. එසනින් අල්ලපු ගෙදර සිට මහා හඬක් සහ දරුණු බුරාවක් ඇසුනි. ඒ බන්දු මාමාගේ රොකී නම් වූ ලොකු කළු බල්ලාය. රොකී දිනුව දෙක දරුණු ලෙස බුරමින් තාප්පේ වෙතට කඩා පනින්නට විය. බල්ලා දිනු බියෙන් වෙවුලමින් පුටුවෙන් ලිස්සා වැටි තාප්පේ අසලම බිමට ඇද වැටුනි. රුකී තාප්පේ මතින් දිනු දෙසට කට විවෘත කරමින් දරුණු ලෙස කෑ ගැසුවේය. දිනුට තේරුණා තමන් ලොකු කරදරයක වැටි ඇති බව. එක්කේ මව බේරගන්න. දිනු බියෙන් හඬන්නට විය. වීරවරිය ලීනා. දිනුගේ කෑ ගැසීම ඇසුණු ලීනා එක පිම්මට දිවා ආවාය. දිනු වැටි සිටින ආකාරයත් තාප්පේ ඇසල සිට දරුණු ලෙස බුරන රොකී බල්ලත් දුටු ලීනාගේ හදවත ගැස්සී ගියේය. ඇයට දිනුගේ දඟවැඩ නිසා කරදර වින්දත් මේ මොහොතේ ඇගේ එකම සිතුවිල්ල වූයේ මල්ලිව බේරා ගැනීමයි. ලීනා වහාම ගෙවත්තේ තිබූ දිගු ඉදලක්ගෙන එය තාප්පේ උඩින් අඹගස වෙතට තඩින් එල්ල කළාය. ඇය තම කටකාර බව උපයෝග කරගෙන බල්ලාට බියවැද්දීමට උස් හඬින් කෑ ගැසුවාය. ෂෝ යන්න රොකී මේ පැත්තට එන්න එපා. ලීනාගේ හදිසි කෑ ගැසීම සහ ඉදලෙන් එල්ල කළ පහරෙන් බියටපත් වූ රොකී තවත් වරක් බුරා බියෙන් පසුපසට දිවා ගියේය. ලීනා ඉක්මනින්ම බිම වැටි සිටින දිනුව උස්සාගෙන තාප්පේන ඈතට ගෙනියාවාය. දිනු හොඳටම බය වී ලීනාගේ බෙල්ලේ ඇල්ලිමින් ගැහෙන්නට විය. ලීනා තම මල්ලිව වැටුණු කරදරෙන් බේරා ගත්තාය. ලීනා දිනුගේ හිස අතගා සැනසුවාය. දැන් හොඳින් නේද මගේ පැටියෝ? බලන්න ඔයා කළ දඟවැඩ රිසක් කොච්චර ලොකු කරදරයක වැටුණද? දිනු බියෙන් වෙවුලමින් පිළිතුරු දුන්නේ. මට අඹ ගෙඩිය ඕන වුණා අක්කේ. ලීනා සෙමෙන් දිනුට පැහැදිලි කරන්නට වූවේ. අහන්න දිනු, අඹ ගෙඩියක් ඕනනම් අපි හොරෙන් කඩන්න යන්න හොඳ නෑ. ඒක බන්දු මාමාගේ ගහ. අපි ඕනම දෙයක් අනිත් අයගෙන් අහලා අවසර අරගෙන තමයි කරන්න ඕන. හොරෙන් දේවල් කරන එක වැරදි වැඩක්. වැරදි වැඩ කළොත් ඒකෙන් ඔයාටම කරදර ඇති වෙනවා. බල්ලා ඔයාව හැප්පුවොත් මොකද වෙන්නේ? දිනු බිම බලාගත්තේය. මං ආයේ හොරෙන් නම්බ කඩන්න යන්නේ අක්කේ. සෝරි, මව බේරගත්තට ස්තුතියි. ලීනා සිනාසුනාය. මං හැමදාම ඔයාට ආදරෙයි මල්ලි. ඔයා දඟ වැඩ කළත් වැටෙන හැම කරදරයකින්ම මං ඔයාව බේරා ගන්නවා. හැබැයි අපි වැරදි වැඩ නොකර ඉන්නත් ඕනේ, හරිද? හරි අක්කේ. දිනු තම කටකාර බුද්ධිමත් අක්කාව තදින් වැළඳගත්තේය. කටාවින් දෙන ආදර්ශය. අන්සතු දේපල අයිතිකරුවන්ගෙන් නොවසා හොරෙන් ලදා ගැනීමට උත්සාහ කිරීම වැරදි ක්‍රියාවකි. එවැනි වැරදි වැඩවලින් අපේ ජීවිතයට අනතුරු සහ කරදර ඇතිවීමට හැකි. වැටෙන කරදරෙන් ගලවා ගැනීමට සහෝදර සෙනෙහස උපකාරී වූවත් හොඳ දරුවන් හැම විටම අවසරකින් තොරව අන්සතු දේ ගැනීමෙන් වැළකිය යුතුයි.